යම් කිසි කම්කරු පිරිසක් ගල් කඩනවා, අවුවේ කොන්ක්‍රීට් දානවා, ඔයගේ වැඩක් කරනවා. ඔගේ බරපතලම වැඩ තමයි අවුවේ ඉඳගෙන ඔය සිමෙන්තිය උස කාච්චි උස අනාන දාඩිය මුකුත් පෙරාගෙන බොහොම අමාරුවෙන් කරන්න ඕනේ වැඩ පිළිවෙල. වේදායි මහන්සියෙන් ගක් තියෙන කම්කරු වුණත් සාමාන්‍ය කම්කරු සුවයක් නෑ ඒක. හැබැයි ඔහොම වැඩක් ආපු දවසට කවුරු හරි ඉන්න කට්ටිය ඉන්න ඕනේ නැද? විශේෂයෙන් අපි කම්කරු පුරුදු කියලා කිව්වොත් නේසර් බානු මගේ මේ අදක අක්කමයි ඔන්නකමයි මම බඩේ අමාරුවා. මේ නෝනාට හනිපනේ ළමයාට හනිපනේ ගෙදර යනවා මට දාන්න මම ආවේ. දැන් ඔයා මේ ඔක්කොම කියන. කී දෙනෙක් ඉන්නවද මට දාන්න බලනකොට 100ට ආපු කට්ටිය ඔක්කොම එකකින් මගහරින්න හදා. දැන් අවශ්‍ය කරන පුදුස බැලුවත් මේකට 50ක් ඔන්නේ. දැන් ඉන්නේ කියන්න දෙයක් නැතිකමට අර නෑ ස්වාමියාගේ හිතේ දවන්න බැරිකමට ඉන්නකෝ ඉතින්. ඒක 10ක් විතර. මේ කට්ටිය ඔක්කොම යන්නේ. යන කට්ටිය යන්නේ. ඉන්න කට්ටිය ඉන්නේ. අද පඩි ගෙවනවා එකට 5 තුනේ. පැයකට ගෙවන ඕල් ටයිම් ප්‍රමාණය වගේ පැය 5ක මුදල් පැයට ගෙවනවා දෙහිමයි විදියා තියෙන්නේ. යනා යන්න මොලේ යමන හොඳයිද? ඒ ටිකක් කැක්කම තුනවා මම වැඩි විදිහට ගියා නැහැ කිව්වා. මම කැක්කමේ පුළුවන්. දැන් ඔක්කොම පොර ගන්නවා අර 100 ඔක්කොම කට්ටිය දැන් මෙතන ඉන්නේ. මොකද? ඒකට 5 තුනේ පඩි වැඩි ඉක්මනට ඉවර කරගත්තොත් යන්නත් පුළුවන්. හැබැයි මුළු දවසේම ගන්න ඕල් ටයිම් දාලා. දැන් පොර කනවා ඉවරයක්. දැන් ආවුවේ නැද්ද? දැන් අත එහෙම වන වෙන්නේ නැද්ද අර කොන්ක්‍රීට් ගෑවිලා යනවා. බර මහතියේ දාඩිය මුකුත් වෙරින්නේ නැද්ද? ඔක්කොම වෙනවා. දැන් කොහොම හරි පොර කපා නෑනේ. මේකට ගන්න ඕනේ මේ ඉස්සෙල්ලා ඉන්න කට්ටිය හිටියනේ. ඔයාලට අසනීප වෙලා යන්න. ඒ ළමයා ගමත් බලන්න ඕනේ යන්නේ. ඒකත් ඒක. කොහොමද ආ ඉන්න කට්ටිය මේ හරි අපි අරුන්ට වැඩේ වැරදුනා. දැන් බොහොම සන්තෝෂෙන් ඉනහයි කියන්නේ අර වැඩේ. දැන් හොන්ටටම ගිනි ආවු. හරියම තේරෙනවා. ඉක්මනට කරගත්තොත් දවසේ ගානක් අපිට හම්බ වෙනවා. ඉක්මනට යන්න. දැන් වැඩ කරන්නේ නැත්නම් අපුරු. කොහොර මහන්සි. අර සියලු දුක් මහන්සි ඔක්කොම වැහුවා. දවසක පඩියට 5 ගුණයක පරි මුදල. මුදල මතක් වෙනකොට මහන්සි ඇරලා යනවා. දැන් හොඳට පැහැදිලි දෙයක් තමයි ආස්වාදයේ නිසා දුක වහන්න ඔයගේ උපමා ගන්න. මෙන්න ලෝක සත්‍යය පංචකාම ආස්වාදයේ සිහි කර කර. මේ පංචකාම ආස්වාදයේ ගොඩනගන්න අවශ්‍ය කරනා දුක් වැඩපිළිවෙල. ඒකේ දුක ගැන හිතන්නේ නැතුව වේද අමතක කරලා යටපත් කරගෙන. වේද වෙවීමේ පසය. මෙන්න මේකට කියනවා පිරිසිඳක. යථාර්ථයේ දකින්නද. දැන් ඔක්කොම කරලා ඇවිල්ලා වැඩේ අරගෙන ඉවරේලා. උඹලා හැමදාම මගහරින. මගහරණයන් ටික තමයි දාල්ලාගන්න. උඹ පරිගවන්නේ නැද? ශ්‍රමදායටම ඉවර කරන් තිබුණා. පිළිතුරු පිළිසිද්ද දෙනවා ඵලය අරගෙන. අද පරි නෑ. මේ වැඩේ කලේ ශ්‍රමදාය. කිව්වොත් එහෙම වගේ. මරාගෙන මැරෙනවා යකෝ. අපි මෙච්චර වැඩ තිබුණා අච්චර කරලා තියෙනවා මගේ අමාරු බැලුවේ නෑ මම මෙච්චර වැඩ කළා. දාඩිය මුකුත් පෙරාගෙන උදේ හරි හැරගෙන ගිනි යවු ඉඳලා අපි මෙච්චර කළා කියලා. දැන් විශාල කම්කරු සපනකුත් වෙලා. දැන් එතකොට හරි දුන්නා hina වෙලා. ආස්වාදයේ ලැබුණොත් ආදීනේ දරාගෙන ඉන්නවා සන්තෝෂයි. හැබැයි ප්‍රියභාවයේදී ආස්වාදයේ හිත දැම්මා නම් එහෙම මතුවලා එනවා. ඒ සඳහා විඳපු සියලු දුක්. මෙන්න මෙයාගේ ලෝක සත්‍යය පංචකාම ආස්වාදයේ ප්‍රිය ස්වභාවයෙන් වහලා. මේ දුක වහලා තියෙන දුක පේන්නේ නැති. විඳිනවා නොපෙන්නේ. මෙන්න මේ විඳින දුක පේනකම් මේකේ යථාර්ථය දකින්නේ නැහැ. එපා වෙන්නේ. දුක හරියට දකින්න නම් ප්‍රියභාවයේ හිතලා දකින්න. මොනවද ප්‍රිය කරන්නේ? දුකට නෙමෙයි ප්‍රිය කරන්නේ. දුකට හේතුව වන තෘෂ්ණාව.